channel. ඉතින් අද අපි කරන්න යන්නේ grocery shopping. අපි සාමාන්‍යයෙන් grocery shopping කරන්නේ සති දෙකකට පාරක්. ඉතින් අපි හිතුවා මේ පාර ඔයාලවත් එක්ක යන්න. Let's go. Bro, we can't eat hot dog in early in the morning, you bitch. First we went to meat section. Guys, මෙතන තියෙනවා හැම જાතියෙම meat, හැම જાතියෙම beef actually. Ground beef, chunk beef and beef හරකගේ හැම කෑල්ලම මෙතන තියෙනවා. ඉතින් මෙහි මාසවලින් නම් අඩුවක් නැහැ. හැම જાතියෙම තියෙනවා. හැම જાතියෙම එක එක කෑලි තියෙනවා. කප්පලද, චොප්ප කළාද, ලියලාද, මිටි කළාද ඔක්කොම තියෙනවා ඉතින්. අපිට කියන්න බැරුණා ඔයාලා vegetarian නම් මේක බලන්න එපා මේ. ඉස්සරහට ගොඩක් sensitive දේවල් තියෙනවා. So, sorry. ඉතින් අපි ගත්තේ මෙන්න මේ ground beef එක. හැමදාම අපි ගන්නේ ඒ වගේ එක තමයි. $6. ඊට පස්සේ අපි ගත්තා beef chunk. ඊට පස්සේ ඉන්නවා salmon මාළුව. මේගොල්ලෝ හරිම nutritious. ඕගොල්ලෝ diet කරනවා නම් මුන් තමයි කන්න ඕන. ඉතින් මෙතන ඉන්නවා කෙට්ටු අය, එහා පැත්තේ ඉන්නවා මහත අය. අපි ගත්තේ මහත කට්ටිය. මෙන්න මුව තමයි අපි ගත්තේ. ඊට පස්සේ අපි ආවා chicken ගන්න. guys මේ එක පැකට් එකක කුකුළු 3 දෙනෙක් ඉන්නවා. සති දෙකක් කනවා අපි. සති දෙකක්. It's so worth it. ඉතින් අපේ පොන්ච්පු මෙතන කුකුළු අනිත් පැත්තට දාලා මේ පැත්තට දාලා එයාගේ ඩෙස්ටිනි කුකුළු 3 දෙනා හොයනවා. ඒක කම්පිටිෂන් එකක් actually. ඊට පස්සේ finally අපි මෙන්න මේ කුකුළු 3 දෙනාව ගත්තා. ඊට පස්සේ බේකරි සෙක්ෂන් එක. මේක තමයි රසම රස සෙක්ෂන් එක. ඇත්තටම දෙවෙනි රස එක, පළවෙනි එක චොක්ලට් සෙක්ෂන් එක. බේකරි සෙක්ෂන් එකෙත් ගොඩක් දේවල් කොස්කෝ එකේ නම් ගොඩක් ෆ්‍රෙෂ්. අපිට තියෙන මාළුපා. එන මාළුපා බලන්න. Buns या बट्टा buns. पिया बट्टा buns. मैंने कहा වෙන ඉතින් ඔය වර්ගේ නෑ නේ. ඔකනේ රසට උදේ. ගොඩක් තියෙනවා. For $6.99. Danush. रस पाट है डेली पूरा फ्रेंड रस पाट ये क्या बिंदा एप्पल पाई carrot walnut loaf with cream cheese icing. Carrot carrot cake තියෙනවා. And they have a huge collection of cookies. Which book cookies? You got that? Nut and seed brittle. Oh, yeah, okay. අපි මේක ගමු පොයිස්පුට රැට කන්න දෙන්න හරක්. මෆින් එපා. ඉතින් මෆින්. ඒ ලොකු මෆින් එක තමයි මේ තියෙන්නේ. යාළුවෝ ඉන්නේ. එපා.
finally I won. Cakes. හරි දැන් ළමයි අපි මස් අරන් ඉවරයි. කේක් ගත්තේ නැහැ බොරු කියන්නේ බා. මේව ගත්තා මෆින් මෆින් ගත්තා. මේක නෙවෙයි මෆින්. කොස්කෝ එකේ ඒ ස්ටෝ එකේදීම චිකන් රෝස්ට් කරනවා. හරිම සුවඳයි දැක්කම ආසයි හිතෙනවා කන්නමයි හිතෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මෙන්න මේ වගේ පැකට් කරලා විකුණන්න තියෙනවා. හරිම ලාභයි $7.99. මෙන්න මේ කුකුලා. මට කන්න ගන්නමයි කිව්වේ උනාට මම ගත්තේ නැහැ. මොකද අපි චිකන් 3 දෙනෙක් ගත්ත හින්දා දැන්. ඇත්තටම 3 දෙනෙක් නෙමෙයි පුංචි බූ එක්ක කුකුල්ලු 4යි. ලොකු කකුලු. හැබැයි මේව ලංකාවේ තරම් රස නැහැ. වැඩි පුංචි බූ එක්ක ඉන්නවා. මාළු තියෙනවා. tilapia. අපේ අම්මට මොනේ නම් ගන්නවා. සීබස්. මෙයාලා තමයි මිහිරි බස් ගන්නාට කිලෝ උඩනකට මාරු යන්න. බස් කිව්වේ අර අනිත් එක. මෙයාලා දෙන්න අර previous මේකර. මෙයා තමයි මේකර. බරමුණ්ඩි. බරමුණ්ඩි. ඒක ඉන්නේ දැන්. ළමයි තියෙන ලාවා කේක් පාට රහයි මේ වරා. මේකත් දැස. අපි පාලනේ මට දෙක ඩුබයි චොක්ලට් එක. ඩුබයි චොක්ලට් දෙස. ඒ කරා පාටයි ඒ ගමුද? ඩෙසර්ට් එකකට හොඳයි නේ. ගම්. මට මෙන්න මේක රසයි උවේ. ඔන්න ගන්න. ඩුබයි චොක්ලට්. ඔත්ත වෙන්නද නේ? ඔන්න අපිට බොන්සයි ගස් තියෙනවා විශ්ිනන්නේ. මේ බොරු වෙන්නද නේදනේ? බොන්සයි ගස් මෙච්චර අඩුවට දෙන්නේ නැහැ. ඒකට කිව්වා. මේ ශ්‍රී ලංකාවේදී හැමෝටම මගේ බොන්සයි කරා. ඉතින් හැදුවද? නෑ හැරුණා ඒක. මට බොන්සයි කරා. අන්න ආඩ හදන්න ඕන කියලා කියනෝනේ බොන්සයි තරටියක් ගත්තන හරියට. ස්ටැක් එකම ඇපල් ආදි පරිදුමට ඇපල් එයාට වෙනමම ආවේනික ඇපල් ජාතියක් තියෙනවා. එයා ඒක නේද වෙන දෙයක් කරන්නේ. යමු ඒක හොයන්න. දෙන්න තියෙනවා. ගලා. පිටත් අපුන්ට ආවේනිකනේ. ගලා. ලබ ගලා ඇපල්. Strawberries blackberries ඒවට ආසයි මචන් දූරියන් කන්න පුළුවන් කාලේ කාපල්ලා මේවා ඇවිල්ලා දූරියන් කන්න කියලා හිතනවා. $70ක් විතර එනවා. Rogers කේක කොෆි නම් තියනවා මෙහි. අපි ගාව තියෙන දැන් මේක Nescafe. හොඳයි නේ කිරිත් එක්ක මේක කරද්දි මරු. අපි දෙන්න මාසයි එකට $16. Nestle වලින් ගහන්නේ නේ.
ඒකේ රහ කොහොමද දන්නේ නේ? 1.9 kilogram. 13.40. Almost $14. තියෙනවා මේව සෙක්ෂන් එක. Ready home section. රෙදි හොදන්න කාටද? ඔව් කැමති කට්ටියට ඇත්ති වෙනක රෙදි හොදන්න. රෙදි හොදන්න. මේකත් එහෙම. ඈ? අපි ගන්න එක පෙන්නන්න මෙයාලා. ඉතින් මෙන්න මේක. ටයිට් එක. ටයිට්. ඔව්. අපේ මේ සචින සමුද්‍ර නාන්නේ මේවා දාලා. රෙදි හොදන්න. බුලට පෙරේතයන් සඳහා පමණ මේක පිට බලමු. Friends. Our punch bowl is a sucker for friends. නමේ තියෙන පිට්සා. අපි ගන්න මොකද? ඕකත් ගත්තා. වැඩියම රහ මොකක්ද කියලා මතක නැහැ. මේකද මේක රහයි. මේක හොඳයි නේ? ඔව් ඒක හොඳයි. කොස්කෝ එකේ ඒගොල්ලන්ට ප්‍රොමෝට් කරන්න ඕන ෆුඩ්ස් තියෙනවා. ඒගොල්ලෝ මෙන්න මේ වගේ ෆ්‍රී සැම්පල්ස් දෙනවා අපිට. ඉතින් හෙවි ෆුඩ් කියන එක ඉතින් අපි එතන ඇවිදින්න නැහැ. අපි ඒකට දුවන. ඉතින් මම මෙතන එකක් නෙමෙයි 3ක්ම ගත්තා තියෙන පෙරේතකමට. ඊට පස්සේ අස්සක් හොයාගෙන ගිහිල්ලා කනවා දෙන්නත් එක්ක. ඊට පස්සේ guys පුංච් බුයි යව ගන්න. එකම ෆේස් එක යන්න එපා. එකපාර ෆේසස් දෙකක් යන්න. එහෙම තමයි මම ප්ලෑන් කරන්න ඕන. ෆ්‍රී ෆුඩ් උනත් ලැජ්ජයි ඉතින්. වැඩි සාර්ථක වෙනවා. අපි පුංච් බුරා හිටින්න ස්පයිසි එක ගන්න. ඊට පස්සේ අපි එනවා විටමින්ස් ඇන්ඩ් සප්ලිමන්ට් සෙක්ෂන් එකට. මොකද අපිට ඕන වුණා මල්ටි විටමින් එකක් ගන්න. මොකද කැනඩාවට දැන් වින්ටර් එක හින්දා අනිවාර්යෙන් විටමින් ගන්න ඕනේ. ඉතින් මම මෙතන හොයන මල්ටි විටමින් එකක්. ඒ වගේම මට ඕන වුණා සින්ක් සප්ලිමන්ට් එක. ඒක හොඳයි අපේ ස්කින් එකට. ඔයාලා ඇක්නි ප්‍රෝන් ගර්ල් කෙනෙක් නම් මං වගේ සින්ක් සප්ලිමන්ට් ගන්න එක ඔයාගේ ඇක්නිස් වලට හොඳයි. මම ඉස්සරහට කරන්න ඉන්නවා ස්කින් කෙයාර් වීඩියෝස් ගොඩක්. මොකද මට ඇක්නි තිබ්බා මම පොඩි කාලේ ඉඳන්ම. කියනවා මම දන්නවා ඇක්නි වලට මොනවද හොඳ මොනවද ගන්න ඕන එහෙම ඔක්කොම. ඒකින්ද ඉස්සරහ වීඩියෝස් එක ඉන්න මම ගේනවා ස්කින් කෙයාර් ගොඩක්. ඉතින් කන්ෆර්මේෂන් එකක් විදිහට මම වම් පැත්තේ ගහගෙන ඉන්නේ ඇක්නි පේජ් එකක්. ඉතින් දැනුත් ඇක්නි එකක් තියෙනවා. ඒකට මම ට්‍රීට් කරනවා. ඉතින් මෙතන සප්ලිමන්ට්ස් ගොඩාක් තියෙනවා. ස්කින් එකට නේල්ස් වලට ඔක්කොටම හැම જાතියෙම තියෙනවා. ඉතින් මෙතන මම ඔක්කොම ගත්තේ නැහැ. මොකද මං ගාව සමහර ඒවා මෙතන තියෙන ඒවා මං ගාව තියෙනවා. මං හොයපු සිංක් එක මට හොයාගන්න බැරි වුණා. ඒගොල්ලෝ ගාව නැද්ද දන්නේ නැහැ. මම ඒක සර්ච් කරලා බලන්න ඕන. ඒකින්ද අපි ඊළඟ තැනට යනවා. මෙතන තියෙන්නේ ඔක්කොම frozen items. මෙතන තියෙනවා berries ಜಾති. මේ තියෙන්නේ blueberry, උඩ තියෙනවා cranberry and blueberry. මෙතන තියෙන blueberries and strawberries. ඉතින් මේ වගේ රටවල මිනිස්සු හැමතිස්සෙම බලන්නේ යාළගේ convenience එක. ඒකින්ද fruits ಜಾති, vegetables ಜಾති ඔක්කොම ඒගොල්ලෝ freeze කරලා තියෙනවා ලේසියට. එතකොට fridge එකෙන් ගත්ත හැදුවා. කපන දෙයක් නැහැ. ඔක්කොම කපලා හැමදේම කරලා තියෙනවා. Oh, we love this one. This one. Ice cream. Yeah, ice cream nang gana. Guys, Kit Kat.
ඔන්න අපේ පුංචි යනවා කිට්කට් පෙරේතේ මම ඒ වුණාට ටික ගන්න දුන්නේ නැහැ. මෙයා මේක ගත්තා නම් දවස් දෙකකින් ඔක්කොම කාලි ඉවර කරනවා. පව් හැබැයි. කන්න යන්නේ කොස්කෝ එකේ ෆුඩ් කියන්නේ අනිවාර්යයෙන්ම try කරන්න ඕන එකක්. පේනවනේ hot dog එක $1.50 only and it's so good. අපි දැන් මෙන්න ගන්නවා. කොස්කෝ ගන්න යන්නේ. hot dog දෙකක් ඕනේ. මම දෙකක් ගත්තා. දෙකයි අපිට දෙකයි. මේකනේ. හොඳ දෙකද? ඈ? ස්මෝක් මීට් එක කොහොමද? චිකන් ස්ටික්ස් එක. එන්නද? හරි? චිකන්. ඔරවන්නේ තමරම අර කරන්න නැති හින්දාද? ඒ ෆ්‍රීද? මස්ටර්ඩ් කියලා. ගන්න පුළුවන්. කෙචප්. ඔතන ලිස්ට්. ඔය මේ ගොඩක් තියෙනවා. වව්. මේ කීයද? ඒක 7යි ගානේ. කෙචප් මදි වෙයි අපිට. Rice ගන්න. මම දාගෙන And I need this too. කනවා. I've been away for a while. No one can change time. How could I? Gotta. ඉතින් guys වීඩියෝ එක එතනින් ඉවරයි. අපි මේ ස්ටාර්ට් එක and ඩිනර් එක එකට කරන්නේ මේ අපිට කලින් එක ගන්න අමතකුණා. එහෙනම් thank you for watching. Don't forget to subscribe, like and share. Thank you and see you guys in the next video. Bye. එහෙනම් guys එච්චරයි වීඩියෝ එක. යන්න එපා පස්සට. එහෙනම් guys ඉතලා. එතකොට හලෝ මගේ මූණේ ඔය වගේ සද්දන්තේ මම සද්දන්ත කප්පුවේ මගේ මූණ වැහෙනවා. ඒකයි මම පොඩ සුදුර වෙනවා කියා. අර බා. මේක ත්‍රිකෝ